අයිබෝන් සුබ දවසක් ඔයාලට. ලෝකෙ මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් තමන්ගේ රුධිරය දන් දෙනවා. හැබැයි ලෝක මට්ටමින් බැලුවාම ඒක ප්‍රමාණවත් නෑ. හැම අවුරුද්දකම ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 5ක් විතර ප්‍රමාණයකට රුධිර පාරවිලේනිය අවශ්‍ය වෙනවා. එහෙම නොකළොත් ඔවුන් මිය යනවා. ඇමරිකාවේ එක දවසක් ඇතුලේ සැත්කම් හින්දා සහ හදිසි අනතුරු හින්දා රුධිරය අහිමි වෙන අය වෙනුවෙන් ලේපයින් 32000ක විතර ප්‍රමාණයක රුධිරය භාවිතා කරනවා. ඒ වගේම තවත් සුළු පිරිසකට තමන්ට තියෙන රක්තහීනතාවය වගේ රෝගී තත්ත්වයන් හින්දා ජීවිත කාලේ පුරාවටම රුධිරය අවශ්‍ය වෙනවා. ඉතින් දන් දෙන රුධිරය ගබඩා කිරීම, නියමිත පරිදි රට පුරා ප්‍රවාහනය කිරීම, ඒ වගේම කාර්යක්ෂමව පාර විලේනය කිරීම ඔවුන්ව සෞඛ්‍යමත්ව ජීවිතුන් අතර තබන්නට අතිශයින්ම වැදගත්. ඉතින් අපි හැමෝටම එක වගේ ලේ තිබුණා නම් මේ ක්‍රියාවලිය එච්චර සංකීර්ණ වෙන්නේ නැහැ. හැබැයි අවාසනාවකට ඒක එහෙම නැහැ. අපි අතරින් සමහරක් දෙනාට දුර්ලභ රුධිර වර්ග ගන්න තිබෙනවා. හදිසි අනතුරක් හින්දා හරි වෙනත් කාරණාවකට හින්දා හරි ඔවුන්ට රුධිරය අවශ්‍ය වුණොත් ඊට ගැළපෙන සමාන රුධිරය ලබා ගැනීමේ අසීරුතා ඇති වෙලා ජීවිත අවදානමකට උනත් මුහුණ දෙන්න පුළුවන් වෙනවා. නිකමට හිතන්න ඔබට ගැළපෙන රුධිරය මේ ලෝකේ වෙන කවුරුවත් ළඟ නැහැ කියලා. හදිසියවත් ලේ අවශ්‍ය වුණොත් ඔබ ඊටාම ලොකු අමාරුවක වැටෙනවා. ඇත්තටම ලෝකේ මේ වගේ රුධිර ඝන තියෙනවා. විශේෂයෙන්ම අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන ලෝකයේ දුර්ලභම රුධිර ඝනය සහිත පුද්ගලයන් සම්බන්ධවයි අද මේ කතාව විශ්ව දැනුමින් දිගහැරෙන්නේ. රැඳෙන්න ඔබත් ආදරණීය ලෙන්ගතු ගමින් මේ විශ්ව දැනුමේ සුවිශේෂී වූ වීඩියෝයේ අවසාන තප්පරේදී. හරි අපි අර කලින් කියපු රුධිර වර්ගය තමයි RH නල් කියන රුධිර ඝනය. මේකට කියන්නේ ලෝකයේ කෙනෙක්ට තියෙන්න පුළුවන් භයානකම රුධිර වර්ගය කියලා. 20 වර්ෂ වෙද්දී මේ රුධිර වර්ගයේ සහිත මිනිසුන් අඳුරගෙන හිටියේ ලෝකයෙන් 43 දෙනෙක් විතරයි. සරලවම කිව්වොත් ඔබ මේ රුධිර වර්ගයේ දරන කෙනෙක් නම් ඔබට රුධිර පාරවිලේනියක් අවශ්‍ය වුණොත් ඒ සඳහා රුධිරය ලබා ගන්න කෙනෙක් හොයාගන්න බැරි තරම්. අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ සාමාන්‍ය රුධිර වර්ග 8 ගැන විතරයි. A, B, AB සහ O පොසිටිව් සහ නෙගටිව් රුධිර ගාණ්ඩ මේ අතර අයිති වෙනවා. රුධිර වර්ග අනුව අපිට රුධිරය ගන්න පුළුවන් කාගෙන්ද අපිට රුධිරය දෙන්න පුළුවන් කාටද කියන එක ගැන යම් අදහසක් ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම සාධක කීපයක් අනුව වර්ග කරන්න පුළුවන් රුධිර කාණ්ඩ 30කටත් වැඩිය තියෙනවා. අපි වැඩියෙන්ම වද වෙන්නේ සාධක දෙකක් ගැන විතරයි. A, B, O සහ RH වත් රීසස් සාධකයේ කියන සාධක දෙක සම්බන්ධ විතරයි. ඒකෙන් A, B සහ O යනුවෙන් වර්ගීකරණය සිද්ධ වෙන්නේ රුධිරයේ පවතින ප්‍රතිදේහ ජනක වර්ගයත් එක්ක. A සහ B ප්‍රතිදේහ ජනක එකක් හෝ දෙකම තිබීම මෙන්ම දෙකම රුධිරයේ නැති වූ විට ඒ අණු රුධිරය A, B, AB සහ O යනුවෙන් කාණ්ඩගත කරනවා. ප්‍රතිදේහ ජනක කියලා කියන්නේ රුධිර සෛල ආවරණය වන ගිලී පවතින ග්ලයිකෝප්‍රෝටීන වර්ගයක්. මේවා අපේ ශරීරයට අයත් සෛල සහ වෛරස් බැක්ටීරියා වගේ ආගන්තුක සෛල වෙන් කරලා හඳුනා ගන්නයි උදව් වෙන්නේ. රුධිරය පාරවිලේනය කරද්දී රතු රුධිර සෛල සහ ප්ලාස්මාව වෙන් කරනවා. ප්‍රතිදේහය පවතින ප්ලාස්මාවේ. මේ පියවරෙන් රුධිර ප්‍රතිග්‍රාහකයාට ආගන්තුක ප්‍රතිදේහ ඇතුළු වීම වළක්වනවා. කොහොම නමුත් යමෙකුගේ රුධිරයට ආගන්තුක රුධිර සෛල ඇතුළු වුණාම ඔහුගේ රුධිරයේ තියෙන ප්‍රතිදේහය ඒකට පහර දෙන්න ගන්නවා. එහෙම වෙන්නේ දායක රුධිරයේ තියෙන ප්‍රතිදේහ ජනකයට අදාළ ප්‍රතිදේහ ප්‍රතිග්‍රාහකයාගේ රුධිරයේ තිබුණොත් විතරයි. මේ අවස්ථාවේදී ඒවා කැටි ගැසීමකටත් ලක් වෙනවා. මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඒක ප්‍රතිග්‍රාහකයාගේ ජීවිතයේ අනතුරේ තමයි හෙලන්නේ. මේ විදිහට ප්‍රතිවිරුද්ධ ප්‍රතිදේහ ප්‍රතිග්‍රාහක රුධිරයේ නැතිනම් එහෙම නැතිනම් දායක රුධිරයේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිදේහ ජනක නැතිනම් ඒ දෙදෙනා අතර රුධිරයේ පාරවිලේනයේ සුදුසු බවටයි සැලකෙන්නේ. ඔබට AB වර්ගයේ රුධිරය තියෙනවා නම් සර්ව ප්‍රතිග්‍රාහකයෙක් වෙන්නේ අන්න එහෙමයි. ඒ වගේම O රුධිරය දරන්න සර්ව දායකින් වෙන්නේත් එහෙමයි. ඒත් මේ රුධිර ඝන ගැලපීමේදී A, B, O පද්ධතිය විතරක් සැලකීමම ප්‍රමාණවත් නැහැ. මේකට රේසස් එහෙම නැත්නම් RH සාධකයක් බලන්න ඕනේ. මේක දෙවෙනියට වැදගත් රුධිර කාණ්ඩගත කරන පද්ධතියයි. මේ වලින් වැඩියෙන්ම සලකන්නේ D කියන ප්‍රතිදේහය. ඒ වුණත් තවත් රේසස් ප්‍රතිදේහ ඕන තරම් තියෙනවා. වැඩිම ඉඩක් තියෙන්නේ ඒ නිසයි. මේකෙදිත් RH D ඍණ ප්‍රතිග්‍රාහකයකට ලබා ගන්න පුළුවන් ඍණ ප්‍රතිග්‍රාහකයෙකුගෙන්ම විතරයි. ධන ප්‍රතිග්‍රාහකයෙකුට රේසස් ධන ඍණ වර්ග දෙකම ලබා ගන්න පුළුවන්. අපි රුධිර ඝන කාණ්ඩගත කිරීම සහ AA ප්‍රතිග්‍රාහකයන්ට ලබා ගන්න පුළුවන් කවර වර්ගයේ රුධිරයදයි කියන එක නිගමනය කරන්න මේ රේසස් සාධකයන් A, B, O සාධකයන් යන කාරණා දෙකම සැලකිල්ලට ගන්නවා. රේසස් ඍණ රුධිරය ධන රුධිරයට වඩා තරමක් දුර්ලභයි.
රේසස් සාධකයේ සැලකීමේදී අපි සලකන්නේ D ප්‍රතිදේහ ජනකයේ විතරක් වුණත් ඇත්තටම රේසස් කාණ්ඩයට අයත් ප්‍රතිදේහ ජනක 60ක් විතර තියෙනවා. හරියටම බැලුවොත් අපි දන්න රුධිර කාණ්ඩාට තවත් අණු කාණ්ඩ රාශියකට බෙදන්න පුළුවන්. එහෙම බැලුවොත් රුධිර ගණන දහස් ගණනක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම එකිනෙකා අතර රුධිර පාර විලයනයක් කරන්නත් බැරි වෙනවා. ඒත් වාසනාවකට මේ රේසස් ප්‍රතිදේහ වලින් අති බහුතරයක් රුධිර පාර විලයනයේදී ගැටලු මතු කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි සමාජයෙන් අති බහුතරයකට ඒවා එකම ආකාරයට තිබීම. උදාහරණයක් කිව්වොත් වෙල් කියන ප්‍රතිදේහ ජනකයේ සමාජයේ 99.9%ක්ම තියෙනවා. ඒ නිසා රුධිර පාර විලයනයේදී මේ සාධකය සොයා බලන විශේෂ උවමනාවක් වෙන්නේ නැහැ. හැබැයි හැම පුද්ගලයන් 5000කට මේ එක්කෙනෙක්ගේ රුධිරයේ මේ සාධකේ නැහැ. මොවුන්ට අනෙක් කිසිම කෙනෙක්ගෙන් රුධිරය ලබා ගන්න බෑ. ලබා ගන්න පුළුවන් ඔහු වගේම කෙනෙක්ගෙන් විතරයි. වෙල් ප්‍රතිදේහ ජනකයේ සහිත රුධිරය ඒ පුද්ගලයාට ලැබුණොත් ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙලා ඒ වලට පහර දෙනවා. ඒ කියන්නේ වකුගඩු අකල් මරණීය වෙන්න උනත් පුළුවන්. වෛද්‍යවරු මේ ගැන දැනුවත්. ඒ හින්දා වුන් උත්සාහ කරන්නේ වඩාත්ම ගැළපෙන රුධිරය අදාළ පුද්ගලයාට දෙන්න. ඒත් රුධිර ගණයේ දුර්ලභ බව හින්දා එයාලට ගැළපෙන රුධිරය හොයාගන්න බැරි වෙනවා. දැන් අපි ලෝකයේ දුර්ලභ රුධිර ගණයේ පැත්තට හැරෙමු. කලින් කිව්වා වගේ මේකට කියන්නේ RH නල් කියලා. මේ රුධිරයේ රේසස් සාධකයට අදාළ ප්‍රතිදේහ ජනක 61කින් එකක්වත් නැහැ. ඇත්තට මේ රේසස් ප්‍රතිදේහ වලින් එකක් හරි කීපයක් හරි ඔබේ රුධිරයේ නොතියෙන යම් ඉඩක් තියෙනවා. ඒත් ඒ හැම එකක්ම නැති වෙන්න තියෙන අතිශයින්ම අඩු ඉඩක්. කොයිතරම් අඩුයිද කියනවනම් වෙන්නම බැරි තරම්. වෛද්‍යවරු මේකට කියන්නේ රන් රුධිරය කියලා. ගෝල්ඩ් බ්ලඩ්. ඒකට හේතුව තමයි ලෝකයේ වෙසෙන ඕනෑම මිනිසෙකුට මේ රුධිරය ගැලපීම. ඒත් මේක Tamanට තිබීම එක විදිහකට අවාසනාවක්. මේ රුධිරයේ තියෙන කෙනෙක්ට රුධිරය ලබා ගන්න පුළුවන් ඒ වර්ගයේම කෙනෙක්ගෙන් විතරයි. නිකන් හිතන්න හදිස්සි වෙලාවකදී ඔබට ලේ දෙන්න පුළුවන් බිලියන 8ක ජනතාවකින් 50 දෙනෙක්ගේ විතර ප්‍රමාණයකට විතරයි. ඔවුන් අතන රුධිරය පරිත්‍යාග කරන්නේ කීප දෙනයි. ඔවුනුත් ලෝකේ තැනින් තැන විසිරලා ඉන්නේ. සමහර විට මේ වර්ගයේ රුධිරය තියෙන කෙනෙක් Tamanගේ රටේ නැති වෙන්නත් පුළුවන්. තැනකින් තැනකට රුධිරය ගෙන යාම හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ වගේම රුධිරය ශරීරයෙන් නිවතර අරගෙන හොඳ මට්ටමක තියාගන්න පුළුවන් සති 4ක් විතරයි. ඒ වගේම ඒවා නිරතුරුවම සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයේ ගබඩා කරලා තියන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි සමහර රටවල රුධිරයේ ප්‍රවාහනය සම්බන්ධයෙන් හරිම තදබල ප්‍රතිපත්ති තියෙනවා. කෙටියෙන් කිව්වොත් ඔබට තියෙන රේසස් නල් හරි ඒ වගේ දුර්ලභ තවත් රුධිර ගණයක් නම් හදිස්සි වෙලාවකදී ඔබට රුධිරය ලබා දෙන්න අයෙක් හොයාගන්න බැරි වෙන්න අතිවිශාල ඉඩක් තිබෙනවා. ස්විට්සර්ලන්තයේ ජීවත් වුණ රේසස් නල් සහිත කෙනෙක් කුඩා කාලේදී එලිමහන් ක්‍රීඩා වලට යවන්න දෙමව්පියෝ බය වුණා. ඒ අනතුරක් හින්දා රුධිරයේ අවශ්‍යතාවයක් වෙයි කියලා බයට. වැඩිහිටියෙක් වුණාට පස්සේ ඔහුට සංචාරය කරන්න පුළුවන් වුණත් ඉහළ පහසුකම් තියෙන ප්‍රදේශවල විතරයි. ඉතින් කොමාරේ අන්තිමේට මේ අවදානම් සාගත බවට විසඳුමක් ඔහු විසින්ම හොයාගත්තා. ඒ තමයි තමන්ගේම රුධිරය ගබඩා කරලා තබා ගැනීම. හැබැයි ඔහුට ඒක කරන්න පුළුවන් වුණේ අවුරුද්දකට දෙවතාවක් විතරයි. ඒකට හේතුව තමයි මේ RH නල් රුධිර ගණයේ කෙනෙක්ට ලැබෙන්නේ පොඩි අවුල් ටිකකුත් එක්ක. අපි හැමෝටම වගේ තියෙන රේසස් ප්‍රතිදේහ ජනක රතු රුධිරාණු ආවරණයේ පැවැත්ම වෙනුවෙන් යම් කාර්යභාරයක් කරනවා. RH නල් රුධිර සෛලවල ආවරණය සාපේක්ෂව දුර්වල සහ වඩාත් බිඳෙන සුළුයි. ඒ හින්දා ඒවල ආයු කාලයත් සාපේක්ෂව අඩුයි. ඒකින්ද මේ රුධිර වර්ගයේ තියෙන අයට රක්තහීනතාවය ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක්ට රුධිරය දෙන්න බෑ. පරිත්‍යාග කරන්නත් බෑ. ඉතින් මේ අයට තමන් වෙනුවෙන් රුධිරය ඉවතට අරන් ඉතුරු කරගන්න වෙනවා. ඒ හින්දා ඒව වෙන අයට දීමත් අපහසුයි. 19 වෙනි සියවසේ ඇරමුණු රුධිර පාරවිලෙනේ හින්දා අද වෙද්දි මිලියන ගණනක ජීවිත බේරලායි තියෙන්නේ. යුදමේ තත්ත්වයන් නිසා බිහිතුණු අනතුරු සිදුවන අවස්ථාවලදී මේ තත්ත්වය වඩාත් හොඳින් දැක් ගන්න පුළුවන් වුණා. දෙවන ලෝක යුද්ධ කාලවලදී ඇමරිකාවේ යුරෝපීය මිත්‍ර පාර්ශ්වික හමුදාවලට ලබා දීම සඳහා රුධිර පයින් ලක්ෂ 2ක් විතර යවලා තියෙනවා. ලෝකේ මෑතකදී සිදුවුණු අනිත් යුද්ධ තත්ත්වයන් වලදීත් කතාව මේ හා සමානමයි. මේ වගේ රුධිර ප්‍රමාණයක් දන් දෙන්න ඒ වගේම ඒවා නිසිතැන් වලට ගෙන ගින් අවශ්‍ය අයට ලබා දෙන්න විශාල කාර්යභාරයක් කරන්න ඕනේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කොයිතරම් තාක්ෂණයේ දියුණුවත් තාමත් කිසිම කෙනෙක්ට රුධිරයට ආදේශකයක් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. අනාගතයේ මේ සම්බන්ධයෙන් මොනව වේද කියන්න අපි දන්නේ නැහැ. සමහර විට දුර්ලභ රුධිර ගන්න දරන අයට වාසිදායක මොකක් හරි ක්‍රමවේදයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඔබ රේසස් නල් වර්ගයේ රුධිරය දරන කෙනෙක් නම් කියන්න දෙන්නේ එතකල් පරිස්සමින් ඉන්න කියන එක විතරයි.